ඔතමන්ලා දන්නවා මේ දවස් කිහිපයකට ඉස්සර අපේ ජනාධිපතිතුමා බණ්ඩාරවල ගිහිල්ලා කොට කලස් මුකුත් ඇඳගෙන වතුකරේ ජනතාවට ගිහිල්ලා කතා කරලා ඔක්කොම ආවා. හැබැයි මෙතන පොඩි එතන ඉන්දියන් හවුසින් ප්‍රොජෙක්ට් ගෙවල් 4000ක් දුන්නා එතුමා. ඒ කියන්නේ පර්චේස් 10ත් එක ගෙවල් 4000ක් දෙනවා කියලා කිව්වා. දැන් මම දන්න විදියට දැන් ගෙවල් අපි දෙනවා නම් එක්කෙනෙකුට ඔප්පුවක් දෝ පොරොන්දුවක් දෝ දෙනවා නම් ඒක ඉඩමත් එක තමයි දෙන්න ඕනේ. දැන් ගෙයක් අහස උඩ හදන්න බෑනේ. ගෙයක් හදන්න පුළුවන් ඉඩමේ තමයි. දැන් ඊයේ පෙරේදා නියෝජ්‍ය ඇමතුමා මේ මාධ්‍ය සාකච්ඡාවේදී ඒක එයාට ඇත්තටම එතුමා දන්නේ නැහැ එයා මොනවා කතා කරන්නේ කියලා. පව් මම හිතන්නේ එතුමාට පක්ෂයෙන් පේපර් එකේ ලියලා දෙන්න ඇති. ගිහිල්ලා මේක කතා කරන්න කියලා. දැන් මේ ඉන්දියන් ගවර්න්මන්ට් එකේ දීපු මේක තියෙනවා මගේ අතේ තියෙනවා. හරිද? අනේ මේකේ මම කම්ප්ලීට් එක මම කියවන්නේ මේ පොඩි කෑල්ල කියවන්න. Once the plot is finally allocated to you, it's your responsibility. Once the plot is finally allocated. ඒ කියන්නේ තාම plot එක දීලා නැහැ. දැන් plot එක දෙන්නද මම දන්නේ මේගොල්ලෝ කොහෙද ගෙවල් හදන්න යන්නේ කියලා. දැන් ඉඩමක් නැතුව ගෙයක් හදන්න බෑනේ කොහොමත්. එහෙනම් මේ plot එක කවද්ද දෙන්නේ? තාම LRC එකේ මම හිතන්නේ විදිහට තාම LRC එකේ approval දීලා නැහැ. New Village Authority එකෙත් approval දීලා නැහැ. එහෙනම් කොහොමද මේ ගෙවල් හදන්නේ? නෑ ඒකට වඩා පට්ට ජෝගිය තමයි it's your responsibility to contribute your labor generously to the construction of the house. එහෙනම් labor අපි මිනිස්සු කරනවා නම් කන්ස්ට්‍රක්ටර් කෙනෙක් මොනවාටද අප්පා? කන්ට්‍රැක්ටර් කෙනෙක් දෙන්න ඕනේ නැහනේ. ඇත්තට මට දන්නේ නැහැ මේක මොකද්ද මේ විහිළුවක් කියලා. දැන් 2017 මේක පළවෙනිම පටන් ගන්නකොට එස්ටිමේට් එක දාලා තිබ්බේ ලක්ෂ 15ක් කන්ට්‍රැක්ටර් කෙනෙක්ට දීලා. හැබැයි මෙතන කියලා තියෙන තාම ප්ලොට් එකක් ඇලොකේට් කරලා නැහැ. කන්ස්ට්‍රක්ෂන් එකත් කරන්න ඕනේ මේ කට්ටිය කියලා. මෙහෙම කිව්වොත් මේ ඇත්තටම නියෝජ්‍ය ඇමතුමා මේ කියවලා ආවද කියලා දන්නේ නැහැ. මේක ඇත්තටම නිකන් කොල කැල්ල නෙමෙයි මේක බොරු කොල කැල්ලක් දීලා තියෙන්නේ. කොල කැල්ලක් වුණත් කමක් නැහැ නේ. මේක බොරු කොල කැල්ලක් දීලා තියෙන්නේ. මේ වගේ කියොත් කොහොමද අප්පා මේ මිනිස්සුන්ට මේක මාර විදිහට රවට්ටනවානේ. දැන් ළඟදී සුනිල් ඇමතුමාට පැටළුණානේ නොබෙල් ප්‍රයිස් එකට ගින්නස් එකට මේ තුන්වෙනි එකක් කියන්නම් ඔස්කරුත් දෙන්න ඕනේ. නොබෙල් එක දෙන්න ඕනේ පට්ටපල් බොරු කියන එකට. හරිද? ගින්නස් එක දාන්න ඕනේ රැවටිල් එකට. අනිත් එක ඔස්කර් එක දෙන්න ඕනේ එදා ස්ටේජ් එකේ පට්ට විදිහට ජනාධිපතිතුමා සහ නියෝජ්‍ය ඇමතුමාගේ ඇක්ටිං එකත් නියමයි. ඒකට ඔස්කර් එකක් දෙන්න ඕනේ. ඇත්තටම ඒ විදිහට තමයි මේගොල්ලන් හැසිරෙන්නේ. ඇයි මේ බොරු කියන්නේ? අනේ ඇත්තටම මම මේ ජාතික ජනබලවේගයේ කට්ටියට කියන්න ඕනේ 2020 කොවිඩ් ආපු වෙලාවේ අපිට ඩොලර් එක ආවේ එකම ප්‍රති දෙකෙන් එකක් ෆොරින් රෙමඩිස් දෙවෙනි එක තේ. ඉරාන්ත් එක තියපු නැහැ ටික බේරුවේ තේ දීලා. ඒ මිනිස්සුන්ට ඕගොල්ලෝ රාට්ටවන කෙනෙක් කොච්චර කැත වැඩක්ද ඕගොල්ලන් කරන්නේ? ඉතිහාසයේ කවදාවත් රත්නපුරේ හා මාතර කවදාවත් වතුකර ජනතාවෙන් එක්කෙනෙක්වත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා නැහැ. හැබැයි මේ පාරේ එතුමන්ලා ඡන්දය දීලා පාර්ලිමේන්තුවට ගෙනාවා. එහෙම ඉන්නකොට ඔබතුමන්ලා කියලවනවානේ. අනිත් එක තමයි තව පට්ට ජෝකියක් තමයි මම දැක්කා මේ ළඟදී ජනාධිපතිතුමා කියලා තියෙනවා මේ ඒක මම දෙමළෙන් කියන්නේ இவ்வாறுதான் பெருந்தோட்ட தொழிலாளர்களின் நாளாந்த சம்பளத்தை 1750 ரூபாவாக அதிகரிப்பதாக ஜனாதிபதி பண்டாரவலில் அறிவிப்பு. ඒක අද දෙන එකෙත් යවලා තියෙනවා the president says that the daily wages of estate workers will be increased to 1750 කියලා. දෙයනේ මේක 2027 රනිල් වික්‍රමසිංහ ගැසට් කරලා තියෙනවා. මේක මම 2023 මම UN ජෙනීවාවේ ගිහිල්ලා කෙලින්ම කිව්වා රෙසලූෂන් එකක්වත් තියන්න මම ජෙනීවාවේ කිව්වා හියුමන් රයිට්ස් කමිෂන් එකේ අපේ කට්ටියට ඩොලර් 5ට අඩුවෙන් තමයි හම්බෙන්නේ අනිවාර්යෙන් ඩොලර් 6ට වැඩියෙන් හම්බෙන්න ඕනේ මේ estate workers salary issue raised in Geneva මේක 2023 වල මං ගිල්ලා 2023 මං ජෙනීවා වල කිව්වේ 40th session එකේ UNHCR එක ඒක කියලා ඒකවල රෙසලූෂන් එකක් පාස් කරලා වැඩි කරන්න කිව්වා කවුද අපේ හිටපු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2024 මං අදට මාස නම් මතක නැහැ මාර්තු මාසෙ වෙන්න ඕනේ 1750ක් ගෙවන්න කියලා ගැසටුත් ගැහුවා. සමහර කම්පැනි එක ගෙව්වා. මම දන්නේ ජනාධිපතිතුමා ආයේ කියනවානේ මේ අවුරුදු 1750 දෙනවා කියලා. ඒ 1750 දෙන්නකොට මේ JVP එකේ ලේබර්
යුනියන් එකේ ප්‍රොටෙස්ට් කරා 1750 තියලා මොනා කරද 2200ක් දෙන්න ඕනි කියලා. අමරසි දැන් ප්‍රොටෙස්ට් කරන්නකෝ. දැන් කතා කරන්නකෝ 2200 දෙන්න කියලා. අනේ ඇයි මේ පට්ටපල් බොරු කියන්නේ? ඇයි මිනිස්සුන්ව රවට්ටන්නේ? බෑ නම් බෑ කියන්න ඕ නම් ඔව් කියන්න. දැන් ඇත්තටම මට මාර දුකයි මේ නියෝජ්‍ය ඇමති ගැන තමයි. නියෝජ්‍ය ඇමතිතුමා දන්නේ නැහැ එතුමාගේ සීට් එක වාඩි වෙලා එතුමා මොකද්ද කතා කරන්නේ? මොකද්ද කරන්නේ? එතුමාගේ කාර්යභාරය මොකද්ද? මොකද්ද එතුමාට වෙන්න ඕනේ? කරන්න පුළුවන් දේ මොකද්ද? බැරි දේ මොකද්ද කියලා එතුමා තාම දන්නේ නැහැ. ඒකයි මට මේක ගැන හරි දුකයි මට ඇත්තටම. මේගොල්ලන්ට දොස් කියලා වැඩක් නැහනේ. එක පාර්ට්ටේම නැගිටලා පාර්ලිමේන්තුව ආපු මිනිස්සු. තාම පාර්ලිමේන්තු සංස්කෘතිය ගැන පාර්ලිමේන්තුව වැඩ කරන්නේ කොහොමද මිනිස්සුත් එක්ක වැඩ කරන්නේ කියලා දන්නේ නැහැ. පට්ටපල් බොරු මඩ ගහලා ආවේ. අනිත් එක මේ 159ම ආවේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ මූණ නිසා. ඒ මූණ නැත්නම් එකෙක්වත් පාර්ලිමේන්තුවේ නෑද. ඒ නිසා ඒක ඉතින් කියලා වැඩක් නැහැ. හරි කමක් නැහැ මේ ඔයගොල්ලන්ගේ මේ බොරුවට ඊළඟ ඡන්දයේදී රිසල්ට්ස් එක හම්බෙයි. එතකොට බලමු අනිත් එක මේ කොල කෑල්ල දෙන්න ඉස්සර ඉඩම දෙන්න ඔප්පුවත් එක. ඊට පස්සේ ගෙවල් හදන්න ගැන කතා කරමු.